තෙරුවන් සරණයි. අපි දැන් මේ වැඩම කරලා ඉන්නේ තායිලන්තයේ උතුරු ප්‍රදේශයට වෙන්න. එහෙම නැත්නම් ඌබර්න් කියන ප්‍රදේශයට වෙන්න තියෙන ඊටාම විශේෂ විහාරස්ථානයක් වන්දනාමාන කරන්න. මේ ඓතිහාසික පුදබිම 7 වන 8 වන සියවස්වල ඉදි වුණ බව තමයි ධර්මයේ මේ ඉතිහාස කතාවල සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන අස්සේ ධාතුන් වහන්සේ එහෙම නැත්නම් ඊළාට සම්බන්ධ වෙලා තියෙන ධාතුන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වෙන් කරගෙන ඒ තුන් ධාතුන් වහන්සේ මෙහි තැන්පත් කළා කියලයි ජනප්‍රවාදී තියෙන. ඊටාම ලංකාවේ දළදා මාලිගාව යම් සෙයින් බෞද්ධයන්ට වටිනවද ඒ වගේම පූජනීය බුමක් තමා මේ තායිලන්ත වැසියන්ට මේ ඓතිහාසික පුණ්‍ය භූමිය. wat pratat පානොම් වෝර මහා විහාරය කියලා තමයි මේකේ නම සඳහන් වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ විහාරස්ථානය මේ ස්තූප රාජානන් වහන්සේ කලකදී බිඳලා තියෙනවා. නමුත් 1975 මේ අධික වර්ෂාවත් එක්ක විනාශ වීම පසුව නැවත රත්තරන් කිලෝග්‍රෑම් 110ක් බර රත්තරන් සේරුවක් ඇතුළත තැන්පත් කරලා ඒ ධාතුන් වහන්සේලාත් සමගින් මේ විහාරයේ මේ ස්තූප රාජානන් වහන්සේෙහි ගර්භය නිදන් කරලා මේ ස්තූප රාජානන් වහන්සේ නිර්මාණය කළා කියලයි ඉතිහාසය සඳහන් වෙන්නේ. ඒ නිසා තායිලන්තයට වැඩම කරන මහා සංඝරත්නයට සදහැවතුන්ට මේ පුණ්‍ය භූමිය වන්දනා කර ගැනීමට අපි සිහිපත් කරනවා. මේ පුණ්‍ය භූමිය ඊතරම්ම පූජනීයයි වැදගත්. තෙරුවන් සරණයි. ආයාවතස්සවිගතමිතෝ